අර ඕනම කෙනෙක්ගේ ජීවිතේ ඉන්න ඕන අර ප්‍රාණ සම මිත්‍රයෝ කියලා කොටසක්. මං හිතන්නේ දැන් ගම්නෝ යටත් එහෙම ඉන්නේ නැති ජීවිතේ නේ. අර යාළුවෝ අපේ ජීවිතේ කොතනකදී හරි ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. හොඳේ. හැරුණා නම් හැරුණේ කවුරු හින්දාද? යාළුවෝ ඉන්න ඕන මිනිස්සුන්ට. අපි අපේ දුක කියන්නේ කාටද? අම්මට තාත්තට කියන්න බැරි දේවල් කියන්නේ යාළුවෙක්ට. මේක හරි සංකීර්ණයි යාළු. මම අර කතා කරන්නේ කල්යාණ මිත්‍ර කතන්දරයක් එහෙම නෙමෙයි. ඔයාලගේ පැත්තෙන් ඔයාලගේ භාෂාවෙන් කියනවා නම් මොකක් හරි ප්‍රශ්නයක් වුණාම අර සාමාන්‍ය එළිය සමාජෙ මොකක් හරි ගැටලුවක් වුණාම අර මේ මම මේ භාෂාවෙන්ම කියන්නද? කියන්නේ ඔබ වහන්සේට ඕනතරම් නිදහස තියෙනවා මෙතන. අර වරෙන් අඩියක් ගහන්න. එහෙම මිනිස්සුන්ට අතිශය සමීප කොටසක් ඉන්න ඕන. එහෙම නොහිටපුවාම මිනිස්සුන්ට පවුලේ ප්‍රශ්නයක් කියන්න දැන් අපේ ගංගෙවල් වල කියනව නේද? දැන් අපේ අම්මලා සමහරට අම්මලාගේ යාළුවෙකුට ස්වාමියාගේ අඩන්තේට්ටම් ගැන කියනවා. එතකොට ස්වාමියා බිරිඳගේ තියෙන ප්‍රශ්න ගැන අර මේ කියනනේ මගේ ගෑණි මෙහෙමයි බං කියලානේ. එහෙම කියනවා. ඔව් ඔව්. එතකොට එහෙම කියන්න කොටසක් ඒ වගේ ඉන්න ඕන. අන්න ඒ විදිහේ මට හිටිය දැන් මේ තාක් වෙනකම් ඔය මගේ Facebook page එක කරන්නේ යාළුවේ. YouTube channel එක කරන්නේ යාළුවේ. මේ ජීවිතේ මේ තාක් දුරට ඉස්සුනා නම් ඉස්සුනේ කවුරු හින්දාද? ලොකු හාමුදුරුවෝයි දායකයෝයි යාළුවේ. එතකොට අර මගේ රියදුරු මහත්තයා යාළුවේ. රියදුරෙක් නෙමෙයි. යාළුවේ. ඒ කියන්නේ අර ජීවිතේ බොහෝ දේවල් මම නිසා කැප කරපු යාළුවෝ ඉන්නවා. ඒ යාළුවන්ට අනේක වාරයක් පින් සිද්ධ වෙන්න ඕන. අදට ඒ නිසා මේක අපි මේ එළියටත් කියලා දාමු මෙහෙම. හැම කෙනෙකුටම ඉන්න ඕන හොඳ යාළුවෙක්. ඒ මොකටද කියනවනම් දැන් කට්ටිය බලයි කොහොමද ඔහොම යාළුවෝ හොයාගන්නේ. දැන් මේක කියනකොට ඕන කෙනෙකුට හිතෙයි හාමුදුරුවනේ අපිටත් යාළුවෝ හිටියා. හැබැයි උම්ම තමයි අපිට අර වචනෙන් කියන්නේ. එහෙම නේ. මං හිතන්නේ එහෙම තමයි. ඔව්. එහෙම කරලා ගියේ. එහෙම කරලා ගියේ. හැබැයි එහෙම කරන එක කාගේ වැඩක්ද? යාළුවගේ වැඩක්. ඒක යාළුවාගේ වැඩක්. නේද බුදුහාමුදුරුවෝ කියනවා නේද අර අයහලත් ඇති අර වේලුද්ධාරාජ සූත්‍රේ. බුදුහාමුදුරුවෝ වඩිනවනේ ඒ බමුණන්ගේ ගමට. බමුණෝ ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට කියනවා බුදුහාමුදුරුවනේ අපිට ඔය බණේ ලොකු දේවල් තේරෙන්නේ නැහැ. තේරෙන විදියට බණ ටිකක් කියන්න. බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා ඔය බමුණොන්ට වෙනවට අකමැති දේවල් තියෙනව නේද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. හා ඔව් තියෙනවා බුදුහාමුදුරුවෝ. ඒවා නුන්ට නොකර ඉන්න. කොච්චරයි? අර අත්ූපනායක ධර්ම කියලා කියන්නේ හරි විශිෂ්ට කතන්දරයක්. මේවට කොහෙත්ම ආගමක් නැහැ, ජාතියක් නැහැ. උන්වහන්සේ කියනවා මේ ඔය කට්ටියට වෙනවට අකමැති දේවල් අනුන්ට කරන්න එපා. මටත් මගේ ජීවිතයේ සමහර යාළුවෝ ඉන්නවා මේ සසරම අප්පිරිය කරපු. එතකොට අප්‍රමාණ විදිහට වරද්දට පොළඹන්න කටයුතු කරපු. අද වෙනකන් සමහර යාළුවෝ දන්නේ නැහැ ඕන කෙනෙකුට ඉන්න පුළුවන් අර මම හිතුවේ නෑ මට ඌ එහෙම කරයි කියලා. එහෙම ඉන්නව නේද? මම නම් හිතුවේ නෑ එහෙම මටත් වෙලා තියෙනවා. එහෙම එළිය ඕන තරම් අපේ තරුණ තරුණියන්ට වෙලා ඇති. හැබැයි මේ සමාජයේ මතක තියාගන්න ඕනේ ඒ මිනිස්සු එහෙම අපිට කෙරුවට අර කියනව නේද? ඔවුන්ට කරලා වැඩක් නෑ කියලා. කිසි කෙලෙහි ගුණයක් දන්නේ නෑ කියලා. එහෙම කියන්න එපා.